Hi, this is English with Udani. So today I'll show you why had been done is not difficult at all. So if you are joining with me for the first time, don't forget to subscribe, like, comment and share with your friends. මාත් එක්ක පළවෙනි වතාවට එකතු වෙන්නේ නම් අමතක නොකර subscribe කරන්න. ඉතින් අපි හදන්නේ අපේ grammar lesson series එකේ අලුත්ම lesson එක past perfect passive voice ඉගෙන ගන්න. ඉතින් past perfect එක මම උගන්වලා තියෙනවා බලපු නැති කෙනෙක් තියෙනවනම් ටග්ගාලා ගිහලා බලන්න මම කාඩ් එක දාන්නම්. මොකද ඒ knowledge එක අපිට ඕනි මේ past perfect passive voice එකේ ඉගෙන ගන්න. ඉතින් past perfect active voice එකේදී කියන්නේ අපි සාමාන්‍යයෙන් ඒක පාවිච්චි කරන්නේ අතීතයේදී අපි ක්‍රියාවන් පිළිවෙලක් ගත්තත් යම්කිසි ක්‍රියාවකට කලින් වෙන සම්පූර්ණ කරපු ක්‍රියාවක් ගැන කතා කරන්න තමයි අපි මේ past perfect එක පාවිච්චි කරන්නේ. අපි example එකක් ගත්තොත් she had completed the work before the manager arrived. manager එන්න කලින් ඇය වැඩේ නැත්තම් ක්‍රියාව work එක ඉවර කරලා සම්පූර්ණ කරලා තිබුණා. එතකොට manager ආවා ඒක past action එකක් ඊට කලින් ඇගේ work එක complete කරලා තිබුණා. අන්න ඒ වගේ අවස්ථාවලට තමයි අපි මේ past perfect tense එක use කරන්නේ. එතකොට මොකක්ද passive voice කියන්නේ? passive voice කියන්නේ අපේ මේ object එක පත් වෙනවා අපේ sentence එකේ subject එක බවට. හරිද? එතකොට මේ subject එක ඉන්නවනේ නැත්නම් අපි කියනවා doer. එහෙම නැත්නම් agent. අපිට මෙයාව omit කරන්න පුළුවන්. ඒ කියන්නේ යාව වැදගත් නැත්නම් යාව දන්නේ නැත්නම් වගේ අවස්ථාවලදී අපිට යාව omit කරන්න පුළුවන්. එතකොට ඒ වගේම අපි යාව add කරනවා නම් මේ doer නැත්නම් agent අපි by කියලා දාලා අපේ past perfect passive voice sentence එකේ අගට තමයි add කරන්නේ. හරි. අපි දැන් බලමු මොකද්ද මේ structure එක කියලා. structure of the past perfect passive voice. subject එක එනවා had been එනවා past participle එක එනවා. දැන් මේකේ subject එක කියන්නේ active voice sentence එකේ object එක. එතකොට verb එක දැන් active voice sentence එකේ තියෙන verb එකට අපි been කියන එක වැඩිපුර add වෙනවා. ඒ වගේම verb එක past participle form එකේ use වෙන්නේ. අපි example එකක් ගත්තොත් the report had been submitted. the report කියන්නේ එතකොට subject එක had been submitted. දැන් බලමු මේක කොහොමද හදන්නේ කියලා. how to form this passive voice sentence. හරි. අපි බලමු මුලින්ම active voice sentence එකක් අරගෙන. The staff had cleaned the hall before the guests arrived. එතකොට අපි කියනවා staff එක ශාලාව පිරිසිදු කළා අපේ guest ලා කියන්නේ අමුත්තම් පැමිණෙන්න කලින් කාර්ය මණ්ඩලයේ ශාලාව පිරිසිදු කර තිබුණා. අන්න ඒක තමයි සිංහල තේරුම වෙන්නේ. එතකොට අමුත්තම් ආවා අතීත action එක ඊට කලින් ශාලාව පිරිසිදු කරලා තිබුණා. The staff had cleaned the hall before the guests arrived. හරි. දැන් අපිට මෙහෙම මේ sentence එක කඩා ගන්න ඕනේ. The staff කියවම එක subject එක. had cleaned කියවම එක verb එක. The hall කියනවා object එක. එතකොට before the guests arrived කියන්නේ rest of the sentence. අපි ඒක පැත්තකින් තියාගෙන අපි දැන් subject එක දන්නවා verb එක දන්නවා object එක දන්නවා. මේ object එක ගේනවා subject place එකට. එතකොට the whole කියන එක active voice sentence එකේදී object එක ඒක passive voice sentence එකේදී subject එක බවට පත් වෙනවා. එතකොට the whole වෙනවා had cleaned කියන එකට අපිට been add වෙලා had been cleaned වෙනවා. had been cleaned වෙනවා. ඊගාවට the staff කියන්නේ subject එකනේ active voice sentence එකේ අපි ඒක omit කරලා අර අපි පැත්තකින් තියාගත්ත rest of the sentence මේක අගට එකතු කරනවා. අපි බලමු දැන් මුළු sentence එක කොහොමද වෙන්නේ කියලා. The hall had been cleaned before the guests arrived. ඒක තමයි අපේ passive voice sentence එක වෙන්නේ. Okay, දැන් අපි බලමු කොයි වගේ වෙලාවටද අපි මේ past perfect passive voice use කරන්නේ කියලා. When do we use past perfect passive voice? පළවෙනි අවස්ථාව first instant to show a completed action before another past action. අතීතයේ එක ක්‍රියාවකට කලින් සම්පූර්ණ කරපු ක්‍රියාවක් ගැන පෙන්වන්න අපි පාවිච්චි කරනවා. අපි example එකක් ගත්තොත් the tickets had been booked before we reached the station. අපි station එකට ළඟා වෙනකොට tickets book වෙලා තිබුණා. එතකොට අපි ළඟා වෙලා තියෙනවා ඊට කලින් tickets book වෙලා තියෙනවා.
එතකොට අපි ළඟා වුණා කියන අතීත ක්‍රියාවට කලින් සම්පූර්ණ වෙලා තියෙන ක්‍රියාව තමයි ටිකට්ස් බුක් වෙලා තියෙනවා කියන ක්‍රියාව. එතකොට ඒක පෙන්වන්න අපිට යූස් කරන්න පුළුවන්. Second one, when the doer is unknown or unimportant. කරපු කෙනාව දන්නේ නැත්නම් හරි යා වැදගත් නැත්නම් හරි අපිට පුළුවන් මේ past perfect passive voice එක use කරන්න. The documents had been misplaced. Documents නැති වෙලා තියෙනවා. එතකොට කවුද කරේ කියන එක නෑ ක්‍රියාව තමයි අපිට එතනදී වැදගත් වෙලා තියෙන්නේ කරපු කෙනාව නෙමෙයි. ඒක නිසා මේ වෙලා තියෙන දේ නෙමෙයි වැදගත් අන්නේ වගේ වෙලාවදී අපි මේ passive voice එක use කරනවා past perfect එකේ. ඊගාට අපි මේක formal writing වල කියන්නේ reports, news, එහෙම නැත්නම් exams වල පාවිච්චි කරනවා. අපි example එකක් ගත්තත් the decision had been taken before the meeting started. meeting එක පටන් ගන්න කලින් decision එක තීරණය අරගෙන තිබුණා. එතකොට meeting එක පටන් අරගෙන තියෙනවා පටන් ගන්න කලින් තීරණය අරගෙන තියෙනවා. අපි ඒක formal situation එකකදී use කරන්න පුළුවන්. ඊගාවට අපිට පුළුවන් අපේ focus එක තියෙන්නේ result එකට නම් not the person. කරපු කෙනාට නැතු result එකට focus එක තියෙනවා නම් අපිට මේ past perfect passive voice එක use කරන්න පුළුවන්. example එකක් ගත්තොත් all the preparations had been completed by noon. ඔක්කොම පිළියෙල කිරීම සම්පූර්ණ කරලා තිබුණා තාවල් 12 වෙනකොට. මධ්‍යහන වෙනකොට ඔක්කොම පිළියෙල කිරීම සම්පූර්ණ කරලා තිබුණා. ඒතර කවුද කරේ නැහැ? ඒක අපිට ආදාළ නැහැ, important නැහැ, නැත්තම් දන්නේ නැහැ. අපිට result එක තමයි වැදගත්. දැන් අපි බැලුවා මොන වගේ අවස්ථාවලදීද use වෙන්නේ, structure එක මොකද්ද? අපි දැන් බලමු කොහොමද මේ active voice sentence එකක් passive voice වලට හරවන්නේ කියලා. චුට්ටක් examples එක්ක practice වෙන්න. Okay? ඉතින් ඔයාලා මාත් එක්ක මේ lesson එක කරනවා නම් active voice sentence එක කරාට පස්සේ pause කරලා ඔයගොල්ලෝ passive voice වලට හරවලා බලන්න ඊට පස්සේ හරිද කියලා. Okay, let's start. The teacher had distributed the exam papers before the bell rang. එතකොට කියනවා bell එක නාද කරන්න කලින් ගුරුවරිය exam papers විභාග ප්‍රශ්න පත්‍ර බෙදා හැරලා තිබුණා කියන එක තමයි අදහස. එතකොට දැන් මෙතන අපේ subject එක the teacher had distributed verb එක, the exam papers කියන්නේ object එක, before the bell rang කියන්නේ rest of the sentence. අපි ඒක පැත්තකින් තියාගන්නවා. දැන් අපි convert කරනවා passive voice වලට. මොකද කරන්නේ? අපි object එක ගෙනවා subject place එකට. The exam papers. The exam papers අපේ subject එක වෙනවා. Had distributed, had been distributed වෙනවා. එතකොට the teacher කියන එක අපි omit කරලා අපි sentence එක හදනවා. The exam papers had been distributed before the bell rang. එතකොට bell එක නාද වෙන්න කලින් exam papers බෙදා හැරලා තිබුණා. එතකොට ඒක තමයි passive voice වලදී එන්නේ කරපු කෙනාව mention වෙන්නේ නැහැ. හරි. අපි තව example එකක් බලමු. The nurse had examined the patient before the doctor arrived. Doctor පැමිණෙන්න කලින් nurse patient අපි කියන රෝගියාව පරීක්ෂා කරලා තිබුණා. එතකොට first action එක රෝගියාව පරීක්ෂා කරලා තිබුණා. දෙවෙනි action එක තමයි වෛද්‍යවරයා පැමිණියා. හරි. වෛද්‍යවරයා පැමිණෙන්න කලින් හෙදිය රෝගියාව පරීක්ෂා කරලා තිබුණා කියන අදහස තමයි. දැන් අපි මෙතන subject එක වෙනවා the nurse, verb එක had examined, එතකොට object එක the patient, rest of the sentence before the doctor arrived. අපි before the doctor arrived කියන එක පැත්තකින් තියලා අපි කරනවා දැන් object එක ගෙනවා subject place එකට the patient. The patient had examined කියන්නේ verb එක අපි එකට been add කරනවා had been examined. එතකොට the patient had been examined, the nurse කියන එක අපි omit කරලා rest of the sentence add කරනවා. එතකොට full sentence එක කොහොමද වෙන්නේ? The patient had been examined before the doctor arrived. Okay. මම හිතන්නේ ඒක clear. අපි බලමු චුට්ටක් කොහොමද negative කරන්න කියලා. negative කරනකොට අපේ දැන් main structure එක අපි දන්නවනේ. subject එනවා had been එනවා had been එක past participle එක එනවා passive voice වෙනකොට. එතකොට not එක add වුණොත් මේ had been කියන දෙක මැදට තමයි not එක add වෙන්නේ. had not been. එතකොට subject had not been past participle.
example එකක් ගත්තත් the work had not been completed on time. වෙලාවට කාර්ය නිමා කරලා සම්පූර්ණ කරලා තිබුණේ නැහැ. okay? එතකොට දැන් මේක අපි question form එකට යනකොට කොහොමද මේකේ structure එක වෙනස් වෙන්නේ? එතකොට මේ had කියන එක ගෙන්නවා sentence එකේ මුලට. එතකොට structure එක වෙන්නේ had plus subject plus been plus past participle. passive voice නේ. එතකොට දැන් අපි sentence එකක් ගත්තොත් කොහොමද වෙන්නේ? had the room been reserved before you arrived? Had the room been reserved before you arrived? ඔයා පැමිණෙන්න කලින් කාමරය වෙන් කරලා තිබුණාද කියලා අහනවා. කාමරය වෙන් කරලා තිබිලා තිබුණාද? හරි? had නේ? okay. එතකොට මොකද වෙන්නේ? Had the room been reserved before you arrived? ඔයා පැමිණෙන්න කලින් කාමරය වෙන් කරලා තිබිලා තිබුණාද? ඉතින් මං හිතන්නේ මේ පාඩම ක්ලියර් ඇති. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න ඉංග්‍රීසි හිතදානෙත් එක්ක. So let's meet from another new lesson. Until then, stay safe. Bye.